ගොඩක් අය අහලා දුන්නා අයියේ මොනවද වීසා ඉන්ටර්විව් එකේදී අහන්නේ මම කලිනුත් ඒකට වීඩියෝ එකක් කරලා තිබුණා ඉතින් වීසා ඉන්ටර්විව් එකේදී මොනවද අහන්නේ කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් මම ඒකට ඔයාලට උත්තර දෙන්න මොනවද ඉතින් පළවෙනි සයිට් එක තමයි jobs in Malta කියන එකට යන්න. ඉතින් මම වීසා කන්සල්ටිං කරනවා මාල්ටා වලට. ඉතින් ඒක අලුතෙන් පටන් ගත්ත වැඩක්. ඉතින් හායි යාළුවනේ ඔන්න ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් දේවල් කියන්නේ මගේම කියලා සර්විස් එකක් පටන් ගත්තා. ඉතින් මම කලින් වීඩියෝ එකත් ඒක මතක් කරා. ඉතින් මම වීසා කන්සල්ටිං කරනවා මාල්ටා වලට. ඉතින් ඒක අලුතෙන් පටන් ගත්ත වැඩක්. ඉතින් ඔයාලට VFS අපොයින්ට්මන්ට් එකේ ඉඳලා ඩොකියුමන්ට් පැත්ත A to Z හැමදේම ජෙනුයින් විදියට ඔයාලගේ වීසා එක සක්සස් කරගන්න මගේ පැත්තෙන් මම මේ සර්විස් එක ඔයාලා වෙනුවෙන් දෙනවා. ඉතින් ඔයාලට මොනවා හරි ඒක පිළිබඳ ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකටත් මට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඒ සර්විස් එක ඔයාලා වෙනුවෙන් ජෙනුයින් විදියට VFS අපොයින්ට්මන්ට් එකේ ඉඳලා ඩොකියුමන්ට් පැත්ත A to Z හැමදේම ජෙනුයින් විදියට මම කරලා දෙනවා. ඉතින් ඒකත් මතක තියාගෙන මේ වීඩියෝ එකට අපි මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මාල්ටා වලට එන්නේ කොහොමද? අපි කොහොමද try කරන්නේ? ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? අයියේ මේක වෙන්නේ කොහොමද? මේ වගේ ඒජන්සිස් තියනවාද? මේගොල්ලෝ මෙහෙම කියනවා. මේ වගේ ගොඩක් දේවල් ඉතින් කමෙන්ට්ස් කරලා තිබුණා, මැසේජ් කරලා තිබුණා මගේ WhatsApp නම්බර් එකට. ඉතින් මේ හැමෝටම උත්තර දෙන්න තමයි මේ වීඩියෝ කරන් ආයේ. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මුලින්ම කරන්න ඕන ඔයාලා යුරෝපා CV එකක් සහ cover letter එකක් හදාගන්න එක තමයි මුලින්ම ඔයාලා කරන්න ඕන ජොබ් වලට apply කරන්න කලින්. ඉතින් ඒක යුරෝපා CV කියලා ගහුවම ඔයාලට Google එකේ search කරන්න ඔයාලට ඒ site එකට ගිහිල්ලා ඔයාලගේ යුරෝපා CV එක හදාගන්න ඔයාලට පුළුවන්. ඉතින් ඒකත් එක්ක අනිවාර්යෙන් cover letter එකක් තියෙන්න ඕන. ඉතින් ඔයාලගේ experience එකත් එක්ක ඔයාලගේ CV එක හදාගෙන cover letter එකත් හදාගෙන මම මේ කියන job sites වලට ගිහිල්ලා ඔයාලගේ CV එක අප්ලෝඩ් කරන්න. මේ සමයක නිසා ඔයාලට අනිවාර්යෙන් opportunity එකක් ගන්න පුළුවන්. ඉතින් උත්සාහ කරන්න. උත්සාහයෙන් ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් පළවෙනි සයිට් එක තමයි jobs in Malta කියන එකට යන්න. රෝස පාට නිකන් hina වෙන logo එකක් එක්ක තියෙන සයිට් එකක් ඔයාලට පෙන්නයි jobs in Malta කියන එක. මම මේ job sites ටික මගේ වීඩියෝ එකේ description එකේ දානවා. ඉතින් ඔයාලා වීඩියෝ එක බලලා කොහොමද apply කරන්නේ කොහොමද වෙන්නේ කියන එක බලලා මගේ description එකට ගිහිල්ලා ඒ sites වලින් ඔයාලගේ CVs upload කරන්න. අනිවාර්යෙන් ඔයාලට opportunity එකක් ගන්න පුළුවන් අවස්ථාවක් හම්බෙයි කියලා මම විශ්වාස කරනවා මේ sites වලින්. ඉතින් මතක ඇතුවට මගේ description එක බලන්න. ඉතින් ඒ sites ටිකට ගිහිල්ලා ඔයාලගේ CV එකයි cover letter එකයි ඔයාලා upload කළා වගේ CV එක දැම්මට පස්සේ ඔයාලා අනිවාර්යෙන් ඔයාලට ඔයාලගේ experience ඔයාලගේ requirement එක මැච් වෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලට opportunity එකක් හම්බෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අනිවාර්යෙන්ම මම කියපු විදියට යුරෝපා CV එක cover letter එකයි හදලා online jobs වලට apply කරන්න. ඉතින් මම කිව්වා වගේ අර job sites වලට ගිහිල්ලා මගේ description එකට ගිහිල්ලා ඔයාලගේ CVs upload කරලා ඒ විදියට cover letter එකක් දාලා ඔයාලගේ job වලට apply කරලා opportunity එකක් ගන්න try කරන්න. ඉතින් ඒකත් එක්ක මම මතක් කරා මුලදී visa consulting කරනවා. ඉතින් ඒක ඔයාලට ඒ සර්විස් එක අවශ්‍ය නම් මොනවද ඔයාලට වෙන්න ඕන ඒ සර්විස් එක මම දෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. ඒකත් එක්කම ඉතින් කතා කරන්න දේවල් තව ටිකක් තියෙනවා. ඇත්තටම ගොඩක් අය අහනවා දැන් මාල්ටා වල සිටුේෂන් එක කොහොමද වීසා වදිනවද මේ සමයක නේද සමයකේ වීසා වදිනව නේද එහෙම කියලා නෑ. අපිට ඒක කියන්න බෑ කොහොමද වීසා එකක් වදින්නේ කොහොමද වෙන්නේ කියලා. මොකද ඒක ඇත්තටම තියෙන්නේ ඩෙන්ටිටි මාල්ටා එකත් එක්ක සහ සෙන්ට්‍රල් වීසා යුනිට් එකත් එක්ක. ඉතින් ගොඩක් වෙලාවට වීසා එකක් ගන්න නම් ඩොකියුමන්ට්ස් පැත්ත සහ ඔයාලගේ ඇත්තටම ඔයාලගේ ක්වොලිෆිකේෂන් එකත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒකත් එක්ක සමහරක් වෙලාවට වීසා ඉන්ටර්විව් එකක් එන්න පුළුවන්. ඉතින් වීසා ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න ගොඩක් අය අහලා දුන්නා අයියේ මොනවද වීසා ඉන්ටර්විව් එකේදී අහන්නේ. මම කලිනුත් ඒකට වීඩියෝ එකක් කරලා තිබුණා. ඉතින් වීසා ඉන්ටර්විව් එකේදී මොනවද අහන්නේ කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් මම ඒකට ඔයාලට උත්තර දෙන්න මොන වගේ ප්‍රශ්නද අහන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලගෙන් අහනවා ඔයාලගේ පාස්පෝර්ට් නම්බර් එක, ඔයාලගේ නම, ඔයා කොහොමද මේ ජොබ් එක හොයාගත්තේ, ඔයාලගේ සැලරි එක කීයද, ඔයා ඇයි මාල්ටා තෝරගත්තේ, එතකොට ඔයා වැඩ කරන තැන ඉඳන් ඔයාගේ ඇකොමඩේෂන් එකට කොච්චර දුරයිද, මාල්ටා ගැන ඔයා විස්තරයක් කරන්න කියලා කියනවා. ඉතින් ඒ වගේ සාමාන්‍ය මාල්ටා ගැන එයාලගේ කල්චර් එක ගැන ඔයා දන්න ප්‍රසිද්ධ තැන් මොනවද, එතකොට ඔයාගේ ෆ්ලයිට් රූට් එක මොකක්ද, ඔයාගේ ෆ්ලයිට් එක මොකක්ද,
ඇප්ලයි කරලා තියෙන ජොබ් එකේ රෙස්පොන්සිබිලිටීස් මොනවද ඔය වගේ ප්‍රශ්න ටිකක් අහනවා. ඉතින් ඔයාලා යන්න කැමති රටවල් ඒ වගේ ඉතින් යාලා එක එක ප්‍රශ්න ඔයාලගෙන් අහනවා. ඉතින් ඒවට ඔයාලා උත්තර හදාගෙන ඉන්ටර්විව් එකට සෙට් වෙන්න ඕන. මොකද ඉන්ටර්විව් එක ඔයාට අනිවාර්යෙන් දවස් දෙකකට තුනකට කලින් ඔයාගේ ඊමේල් එකට එනවා මෙන්න මේ වගේ සෙන්ට්‍රල් වීසා යුනිට් එකේ මෙහෙම ඔයාට ඔයාගේ මාල්ටා වීසා ඉන්ටර්විව් එක තියෙනවා මෙන්න මේ වෙලාවට කියලා. ඉතින් ඒකට ඔයා Teams app එක ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න අනිවාර්යෙන්ම. ඔයා වීසා වලට ඇප්ලයි කරලා VFS එකෙන් ඩොකියුමන්ට් සබ්මිට් කරලා තියනවා නම් වීසා ඉන්ටර්විව් එකට රෙඩි වෙලා ඉන්න. මොකද අපි දන්නේ නැහැ ඒක එයිද නැද්ද කියලා. ගොඩක් අයට එනවා ගොඩක් අයට නැහැ. ඉතින් ඒක නිසා මම කලින් වීඩියෝ එකක් මේක වෙනුවෙන් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ආයෙත් මම මේ වීඩියෝ කරන්න ඉතින් ගොඩක් අය අහනවා. ඉතින් අයියේ කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ එකට මේ හැමදේම මම කිව්වා ගොඩක් කරුණු කතා කරන්න තියෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක තමයි මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ. ඉතින් ඔයගේ ප්‍රශ්න ගොඩක් අහනවා. ඉතින් ඔයාලට තව වැඩි විස්තර මොන හරි ඕන නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම පුළුවන් විදියට ඔයාලට මම දන්න දේ ඔයාලගේ මාල්ට හීනේ හැබෑ කරගන්න මම උදව් කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම ඔයාලගේ මාල්ට හීනේ හදවතින්ම සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් හැම වෙලාවකම මම ඔයාලට ඒකට රිප්ලයි එකක් දෙනවා. ඉතින් කාර්යබහුලයි වැඩත් එක්ක ගොඩක් අය මැසේජ් කරනවා. ඉතින් සමහරක් අයගේ මැසේජස් මිස් වෙනවා. මට බනිනවත් ඇති. ඉතින් සමා වෙන්න එකට. ඉතින් ඇත්තට පුළුවන් හැම වෙලාවකම දවසකින් දෙකකින් හෝ තුනකින් හරි මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දානවා. ඉතින් ඔයාලගේ මාල්ට හිනේ හැබෑ වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා ඔයාලා හැමෝටම.